Hi guys මගේ අලුත් වීඩියෝට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම vlog එකක් කරන්න කියලා හිතාගෙන හිටියේ නෑ. ඒත් මට මගේ කලින් කැන්ඩි vlogs ඔයාලා බලලා තිබ්බ නිසා මට හිතුණා අද ගමනත් ඔයාලා vlog එකකින් ගේන්න ඕනේ කියලා. ඉතින් මගේ නුවර ගමනට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉස්සෙල්ලාම කරේ මට යන්න තියෙන කිං ස්ට්‍රීට් එකට. ඉතින් ඒක නිසා මම පික්නික් එකක් දාගෙන මම මගේ ගමන ආරම්භ කරන්න යන්නේ. පික්නික් එකට හම්බුනේ වැගනාර එකක්. ඉතින් මම ඒකේ කූල් එකේ යනවා දැන්. මම ඇත්තටම නුවර ආවේ අපේ වාහනේ රිමෝට් එක අර රීප්ලේස් කරන්න තමයි ආවේ. ඉතින් ඒක නිසා ඒකට එන්න කිව්ව ටයිම් එකට මම ආවා. ඉතින් මට හිතුණා අද දවසේ අපිට එන්න කියලා තිබ්බේ 12ට ඊට පස්සේ කෝ පැය 3ක් විතර යයි කියලා තාම. ඉතින් ඒක නිසා මට හිතුණා මේ වෙලාවේ ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න තිබ්බනම් හොඳයි කියලා. මොකද ඉතින් ඒ පැය ගානට කැන්නිවල මම ඉන්නත් එපා ටවුන් එකේ. ඉතින් අපි පික්නික් එක දාගෙන මං කිව්ව ප්ලේස් එකට දැන් යන්න. ඊට පස්සේ වැඩේ කරලා ඉවරුණ ගමන් බොක්ස් බිරියානි එක හම්බුණා. මේකේ බිරියානි නෙමෙයි අපි ගත්තේ. මේක තිබ්බ ගුලාබ් ජාම්බු. ඇත්තටම මම ගුලාබ් ජාම්බු වලට එච්චර ආස නැහැ. එතනින් නම් මේ කෙනෙක් කනවා දැකලා කියලා ඒක රසයි කියලා අපේ අයියට ඕනුණා. මම ගුලාබ් ජාම්බු කලින් කාලා තියෙනවා මේ කියන්නේ මෙහෙම හදන එක. ඒක ඇත්තටම රස නැහැ. ඉතින් ඒක නිසා එයාට ඒක ඕනේ කිව්වා. ඉතින් හා බලන්නකො රස නැහැ කියන එක විශ්වාස කරන්නේ නැහැ නේ කියලා එකක් ගමු කියලා ගත්තා. ඉතින් ඒකේ යාට රහයිලු. ඉතින් එක එක්කෙනාගේ එක එක ටේස්ට් රුපියල් 200ක් වගේ තමයි උනේ. එතනින් ඒ ගුලාබ් ජාම්බු එක ඊට පස්සේ ඒක අරගෙන ඊළඟට ඔළුවේ තිබුණේ KCC එකට යන්න. අතන මොහොතක තිබ්බනේ. මොහොතක තිබ්බනේ මොහොතක ඒක ඇතුළට එනවත් එක්කම තිබ්බ ඔරේන්ජ් කලර් ක්‍රොප් টොප් එක තමයි මම ගත්තේ. මම ඒක ඩරස් එකේනොත් ඕඩර් කරන්න හදලා ස්ටොක් තිබුණේ නැහැ දවසල. ඉතින් ඒක නිසා ඒක මෙතන ස්ටොක් තිබුණ නිසා මම ඒක ගත්තා. මම කොච්චර තිරුවත් මේ ඔරේන්ජ් කලර් එකට තමයි මට හිත ගියේ. ඉතින් මම ඒක ගත්තා. ෆිට ඔන් කරා දෙකක්. ඒත් මට සෙට් උනේ ඔරේන්ජ් කලර් එක තමයි. ඒකේ බ්ලැක් කලර් එකක් ගන්න තිබුණා නම් කියලා මට ගෙදර ඇවිල්ලා හිතලා මේ ක්‍රොප් টොප් එක තමයි ගත්තේ. ළමයි මේක නම් 1690 කොහොමත් මූස් එකේ ඇඳුම් බජට් නේ. ඒ කියන්නේ මූස් එකේ ඇඳුම් එච්චර ගණන් නැහැනේ. ඒක නිසා මම මේ ක්‍රොප් টොප් එක ගත්තා. ඊට පස්සේ මම මේකත් මේ රිටර්න් කරා. ඒක නම් මට පට්ට කැතයි. ඒක මගේ බොඩි ෂේප් එකත් ඒක මට කැතයි. ඉතින් මම ඒක නිසා ඒක ගත්තේ නෑ. ඊළඟට මම මූස් එකෙන් බිල් කරගෙන ඊළඟට අපි KCC එකෙන් එළියට ආවා. ඊට පස්සේ KCC එකෙන් එළියට එනවත් එක්කම ඊළඟට ගියා අපි අච්චාරු කන්න. එන්න මේ ලස්සන මල් තියෙන තැන එහා පැත්තේ තිබ්බ අච්චාරු කඩෙන් තමයි අපි අච්චාරු ගත්තේ. මේක මොකද්ද? ඇම්බර් එක. මේකද නේ? කීයද ඒක? ඊට පස්සේ අච්චාරු කඩෙන් අච්චාරු අරගෙන බඩත් අච්චාරු වෙන්නම දැන් කන්න තියෙනවා ගුලාබ් ජාම්බු එකයි අච්චාරු එකයි බෑකි. ඉතින් ඒක කන්න තැනක් නෑනේ. ඉතින් මේ කැෆේ එකට ගිහින් කන්න බෑනේ අච්චාරු. ඉතින් ඒක නිසා දැන් යන්නේ වැවරාව මිදලා අච්චාරු ගන්න. වැවරාව මිදලා පීසත් මේ විදිහට අපි දෙන්න දැන් ගිය අවුරුද්දේ විතර දාපු vlog එක තියෙනවා. ඒක තාම ප්‍රයිවට් කරලා තියෙන්නේ. මොකද ඒ කාලේ ඒ වීඩියෝ පබ්ලික් කරන්න මට හිතුනේ නැහැ. ඉතින් ඒක තාම ප්‍රයිවට් කරලා තියෙන. ඉතින් අපි දෙන මෙහෙම ලස්සනට ඉඳගෙන අච්චාරු කාලා ඉවර වෙලා යන්න තියෙන ප්ලෑන්ස් ගැන හිතේදී හිටියා.
ජාම් එකේ පෙනුම නම් මෙන්න මේ විදිහට තමයි තිබුණේ. රස නම් ඉතින් ඔයාලට කියන්න විදිහක් නැහැ. මොකද මම කෑවේ නැහැ. අපේ අයියත් නම් මේක රසයිලු. එක එක්කෙනාගේ එක එක ටෙස්ට් එක තියෙන්නේ. ඊළඟට අපිට ලන්ච් එක ගන්න යන තමයි ඕන වෙලා තිබුණේ. ඉතින් අපි ලන්ච් එක ගන්න ගියේ කැන්ඩි වල තියෙන සීමා කැෆේ එකට. ඉතින් මෙන්න මෙහෙම තමයි ගෙලියෙන් පේන්නේ. ඉතින් මෙන්න මේ කැෆේ එකට තමයි අපි ආවේ අපේ ලන්ච් එක ගන්න. මේකේ ඒ වෙලාවේ නම් ගොඩක් සෙනඟ හිටියේ නැහැ. ඒ කැෆේ එක ලස්සනයි. ඒ වගේම තමයි කෑමත් රසයි. ඉතින් අපේ ඔඩර් එක දාලා දැන් ඉන්නවා. ඉතින් අපේ ඔඩර් එක ඒ කැෆේ එකේ පෙනුම ගැන දැනද්දක් කියන්න නැහැ. ලස්සනට ඒ කියන්නේ හදලා තියෙන කැෆේ එකකුණත් මාරම කියන්නේ කාම් වයිබ් එකක් තියෙන්නේ. ඒකේ සින්දු එහෙමත් දාලා තියෙනවා. බලන්නකෝ සින්දු වලක් තියෙන ලස්සන මෙන්න මේ වගේ බුක් එකකුත් තිබ්බා. එතන බුක් එකේ තියෙන තැන බලන්නකෝ. ඒක මිරර් එකක් දාලා තමයි ඒ ලුක් එක අරගෙන තියෙන්නේ. එතන තියෙන බැරල් එක. මාරම ලස්සනයි ඒක. ඇන්ටික් විදිහට තියෙනවා කැෆේ සීමා එක. ඒකේ කැම වල වැරද්දක් කියන්නත් නැහැ. කෑම රසට තියෙනවා. අපි ඕඩර් කරේ සී ෆුඩ් නාසිකුරන් එකයි කොත්තු එකයි තමයි ඕඩර් කරේ. මෙන්න මේ විදිහට තමයි පෙනුම තිබ්බේ. යාලා ලස්සන එක අතලා තියෙනවා. ඒ උඩාට මෙන්න මේ උඩ ඉන්න කෙනාව අයින් කරලා තමයි කෑවේ. මොකද මං එහෙම කන්නේ නෑ ඒක. මෙන්න මේ විදිහට තමයි ලස්සනට තියෙන්නේ. මේකෙත් නාසිකුරන් එකත් මාරම රසයි. කොත්තු එකත් මාරම රසයි. කෑම වල වැරද්දක් කියන්න නැහැ. මේ දෙකේම රස මොකද කියලා වැඩියෙන් කිව්වොත් කොත්තු එක තමයි. කොත්තු එක රසයි. ඒ කියන්නේ මේකේ නිකන් පැණි රහකුත් එක තමයි කොත්තු එක. ඇත්තටම කොත්තු එක ලොකු රසක් තියෙනවා නාසියකට වඩා. මගක් කයන්න අතර වුණා. ඒත් මෙයාටන් ඒ දෙකම ඉවර කරලා තමයි කැෆේ එකකින් යන්න ඕනේ. ඉතින් ඒ විදිහටම ඒ දෙකම කාලි ඉවර වෙලා දැන් අපි කැෆේ එකෙන් කාලි ඉවරලා දැන් ඊළඟට යන්නේ අපේ දැන් වැය ගන්නත් ඉවර වෙලා තියෙන ඇවිදලා ඒක නිසා අපි රිමෝට් එක අරගත්තා. රිමෝට් එක අරගෙන ඉවර වෙලා අපේ වැඩේ ඉවරයි. ඉතින් අද නුවර ගෙවුණු දවසේ අවසාන වේලාව තමයි මේ. ඉතින් මගේ බ්ලොග් එකත් දැන් ඉවර වෙන්න ළඟයි. ඉතින් අදට බ්ලොග් එක ඉවරයි. බලාගෙන හිටපු හැමෝටම thank you so much.